හරි මේ තියෙන ඔයාලගේ විකුණන්න තියෙන ඊටම නේද මහත්තයෝ? ඔව් මහත්තයා. මේක එතකොට මේ තියෙන්නේ කොහෙද පිටලා තියෙන්නේ? ප්‍රදේශය කිව්වේ? ප්‍රදේශයේ තියෙන්නේ කන්දවල අධිකාන බේස් ලයින් පාරේ ටවර් සයිඩ් නිවාසන් තියෙනවා. ටවර් සයිඩ්ද ප්ලවර් සයිඩ්ද? ටවර් සයිඩ්. ටවර් සයිඩ් නේ. ඔව්. ඒ කියන්නේ මේක මීගමෝ ටවුන් ඒරියා එකට තමයි ළඟම ටවුන් ඒරියා එක විදිහට තියෙන්නේ. එතකොට ඒකට කිලෝමීටර් කීයක්ද තියෙන්නේ? කිලෝමීටර් 6ක් තියෙනවා. කිලෝමීටර් 6ක් තියෙන්නේ. එතකොට එතන ඉඳන් කොහෙද හජිරාන්ට දෙන්න ඕනේ? පොලිසිය ළඟින් කටාන පොලිසිය ගාවින් හැරලා කටාන පොලිසිය ගාවින් ආපුවම මේ ටවර් සයිඩ් නේ. ටවර් සයිඩ්. ටවර් සයිඩ් නිවාස සංකීර්ණය තමයි මේ ඔයාලගේ විකුණන්න තියෙන ඉඩම පිහිටලා තියෙන්නේ. ඔව්. එතකොට මේ තියෙන ඔයාලා විකුණන්න තියෙන ඉඩම එතකොට මේකේ ප්‍රමාණය කොච්චරද කිව්වේ? මහත්තයා පර්චේස් 32ක්. පර්චේස් 32ක් තියෙන්නේ. මේක ඔප්පු උනක් තියෙන්නේ. මේක සින්නක්කර ඔප්පු තියෙන්නේ කොහොමද? සින්නක්කර ඔප්පු තියෙන්නේ පර්චේස් 32ක් තියෙනවා. දැන්ට දෙමහල් නිවසක් තියෙනවා. ඊට අමතරව පොල් තියෙනවා නේද? ඔව් පොල් ගස් 10ක් තියෙනවා. පොල් ගස් 10ක් තියෙනවා. ඒ වගේ ආදායමක් ගන්නවද? ඔව්. සාමාන්‍යයෙන් පොල් ගෙඩි කීයක් විතර ගන්නවද ඔයාලා? 200ක් විතර කරනවා වාරයකට. පොල් ගෙඩි 200ක් වගේ ගන්නවා පොල් ගස් 10න්. ඊට අමතරව කොස් ගස් කීපයක් තියෙනවා. කරපිංචා තියෙනවා. කෙසෙල් සාමාන්‍ය එදිනදා පරිභෝගයට අවශ්‍ය ගස් කොළන් කීපයක් තියෙනවා නේ. බෙලි ගහක් මෙතන තියෙනවා. කටුවනෝදා ඒ වගේ පොඩි පොඩි ගස් කීපයකුත් තියෙනවා නේද? ඔව්. එතකොට මේකේ තියෙන මේ ගෙදර සාමාන්‍ය කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ යට තට්ටුව කොහොමද තියෙන්නේ? කාමර කීයක් තියෙන්නේ? යට තට්ටුවේ ලොකු කාමර දෙකයි. හා කුස්සියයි බාත්රූම් එකයි. කුස්සියයි බාත්රූම් එකයි. උඩත් ඒ වගේම. උඩත් ඒ වගේම කියන්නේ යට සාලයක් තියෙනවා. ඊට අමතරව පොඩි අතනින් අර පඩිපෙළ ගාවින් පොඩි කෑල්ලක් තියෙනවා. මේ අර කෑම කාමර ඔය කෑල්ලන්නේ. කාමරෙත් තියෙනවා. පොඩි කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ උඩ තියෙන පොඩි මේ ඕපන් එක කියන වැරන්ඩා ඒරියා එකක්. ඊට අමතරව පොඩි කාමර දෙකක් වොෂ්රූම් එකක් එහෙම තියෙනවා නේද? මේකේ එතකොට එළියෙන් පොඩි අර කිචන් ඒරියා එකක් වගේ පොඩි කෑල්ලකුත් තියෙනවා නේද? කිචන් එකකුත් තියෙනවා. එතකොට මේකේ ඔයාලගේ මිල කොහොමද කියන්නේ? 2.50 තමයි කියන්නේ. 2.50 ලක්ෂයක්. 2.50 ලක්ෂයක්. කියන්නේ කෝටි 2.5ක් වගේ තමයි දැනට මේකේ මිල කියන්නේ. මේ මිල ගණන් ඔයාලා සාකච්ඡා කරගන්න පුළුවන්ද කොහොමද? මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට ලයිට් වතුර මේකේ කොහොමද ඒවා තියෙනවද? ලින්දකුත් තියෙනවා මේ ආණ්ඩුවේ වතුරත් තියෙනවා. ඒ කියන්නේ ලයින් වතුර ලයින් එක මේකේ යනවා. ඊට අමතරව ලින්දක් තියෙනවා. කරන්ට් ලයින් එකක් තියෙනවා නේද? මේ වතුර එතකොට සාමාන්‍යයෙන් බොන්න පුළුවන්ද කොහොමද? පුළුවන් බොන්න පුළුවන්. බොන්න පුළුවන් නේ. ඒවට ගැටලුවක් නැහැ නේ. ගැටලුවක් නැහැ. එතකොට මේ ප්‍රවාහන පහසුකමත් ගැටලුවක් නැහැ. මේකෙත් මේ තාර පාරක් තියෙන. එතන එහාට කාපට් එක තියෙන. මෙතන මීටර් 50ක් විතර එහයින් තියෙන කාපට් පාර නේ. කාපට් පාර. වටේටම වැට ගහලා තියෙන්නේ. ගේට් එක දාලා ඒවා ඔයාලා පිළිවෙලට හදලා තියෙන්නේ නේද? එතකොට මේ ඉඩමට මේ ප්‍රවේශ මාර්ගයට අමතරව මේ පැත්තනොත් ප්‍රවේශ මාර්ගයක් තියෙනවා නේද? දෙපැත්තෙම තියෙනවා. ඊට අමතරව මේකේ පිටිපස්සෙනොත් තියෙනවා නේ. ඉඩමට පිටිපස්සෙනොත් මේකේ පාරක් ගිහිලා තියෙනවා. ඒක ලොකු වත්තක පාරක්. ලොකු වත්තක පාරක් තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වීඩියෝට යන්නත් කලින් මෙම දෙමහල් නිවස් සහිත ඉඩම ගැන පැහැදිලි අවබෝධයක් මේ කෙටි විනාඩි කිහිපය තුලින් ඔබට ලැබෙන්න ඇති කියලා මං හිතනවා. මූන් පවසන පරිදි විකිණීමට නියමිත මෙම දෙමහල් නිවස් සහිත ඉඩමට ආසන්න වටපිටාවේ මෙන්ම මීට වඩා මදක් ඇතුළට වන්නටත් පර්චස් එක මිල ආසන්න වශයෙන් ලක්ෂ 8ක් වැනි මුදලකට අලෙවි වෙන බවට මා සමග මොවුන් පවසා සිටියා. ඉතින් එලෙස සලකා බැලීමේදී මෙම ඉඩම තුල දැන්ටත් පදිංචියට සුදුසු දෙමහල් නිවසක් පැවතියත් මොවුන් මෙහි මිල නියම කර ඇත්තේ මෙම ඉඩමටම පමණක් වන බව ඔබට වැටහෙනවා ඇති. ඉතින් ඇත්තටම මෙහි පවතින දෙමහල් නිවසත් වර්තමානයේ පවතින ගොඩනැගිලි අමුද්‍රව්‍යවල මිල ගණන් සලකා බැලීමේදී ආසන්න වශයෙන් ලක්ෂ 80කටත් එහා ගිය පිරිවැයකටත් සාදා නිම කිරීමට අපහසු බව ඔබට පෙනෙනවා ඇති. එලෙස සලකා බැලීමේදී මෙහි විකුණුම් මිල කෝටි 2.5ක් ලෙස සඳහන් කර තිබුණත් මේ මිලත් සාකච්ඡා කර ගැනීමට හැකි නිසා මෙම දෙමහල් නිවස් සහිත ප්‍රමාණය පර්චස් 32කින් යුතු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩම ඇත්තටම වටිනා ඉඩමක් කියලා මේ වීඩියෝ අවසානයේ තෙක් ඔබ රැඳී සිටියොත් ඔබට වැටහීමක් ලැබෙයි කියලා මං හිතනවා. මේ තියෙන මේකේ මේ පිටත වරන්ඩා වගේ කෑල්ලනේ ඉස්සරහා වගේ වරන්ඩා එක තියෙන එකත් හොඳ ඉඩ තියෙනවා. එතකොට එතනින් ඇතුළට එද්දි මේ සාලේ තියෙන්නේ. ඒකේ හොඳ ඉඩක් තියෙනවා නේ. මේක ටයිල් කරලා පිළිවෙලට වල මේ ළඟදී මේකට රිපෙයාර් එකක් දීලා තියෙනවා නේ. එතකොට මෙතන මේ ළඟම තියෙනවා නිදන කාමරයක්. ඒකෙත් ෆෑන් දාලා ඒ පහසුකම් ටික හදලා තියෙන එක ටයිල් කරලා තියෙන්නේ. එතකොට එතනින් මේ පැත්තේ අනිත් නිදන කාමරේ ඒකත් සීලම ගහලා මේ විදිහට ටයිල් කරලා තියෙන්නේ.
එතකොට මෙතනින් මේ උඩ තට්ටුවට යන්න පඩිපෙළ දාලා තියෙනවා. ඒකම පොඩි කෑම කාමරයකට වගේ මෙතන ස්පේස් එකක් තියෙනවා නේ. කෑම කාමර. ඔව් එතනින් එහෙම කිචන් ඒරියා එක තියෙනවා. මෙතනින් පොඩි එළියට යන්න මේ පොඩි දොරක් දාලා ඒ පැත්තෙන් පිටිපස්සට යන්න පුළුවන් නේ. එතකොට එතන කුස්සියකට ඕන කරන සින්ක් එකක් වගේ තියාගන්න පොඩි අර වලම් මැස්සක් වගේ ගහගන්න ඒ වගේ දෙයකට හදලා තියෙන්නේ. මේක මේ පැන්ට්‍රි කබඩ් තව ගහලා නැහැ. මේකේ සාමාන්‍ය ඉඩක් තියෙනවා. ඒක ටයිල් කරලා තියෙන මේ කුස්සියත් නේ. කුස්සිය ටයිල් කරලා උඩට සිවිලෙම ගහලා ඒ ටික පිළිවෙලට වහලා කරලා තියෙනවා නේ. එතකොට මෙතන තියෙනවා වොෂ්රූම් එක. මේ අර අපි එළිය දැකපු මේ টয়ලට් එක කියන්නේ සාමාන්‍ය සර්වන් මේ টয়ලට් එකට අමතරව ඇතුළේ මේක තියෙන්නේ මේ ගෙදර කට්ටියට යූස් කරන්නේ. මේකට අමතරව මේ උඩක් තියෙන වොෂ්රූම් එක. ඔව් වොෂ්රූම් එක උඩක් තියෙනවා නේ. ඒක අපිට බලන්න පුළුවන්. හරි. මෙතනින් ආයෙත් පොඩි එළියට යන්න තියෙනවා ගේට් එක. يعني මෙතන ගේට් එක නම් දාලා නැහැ නේ. ඒ පැත්තෙනුත් පාරක් තියෙනවා නේ. ඒ පැත්තේ වාස්තේ පාර තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඉවරයි. මේ පිටිපස්සේ මේ කෑල්ල මේ විදිහට තමයි තියෙන්නේ. උඩ වතුර ටැංකියක් තියලා තියෙනවාලා. මේ පැත්තේ වතුර කිව්ලා නැහැ නේ කොහොමද නේද? ඒක පාර ලයින් එක තමයි ඒකට කනෙක්ට් කරලා තියෙන්නේ. හා හා. මේ තියෙන වලගේ උඩු මහලට යන්නනේ. ඔව්. එතකොට මෙතනින් වාල් ගියපුවම මේ කාමර කීයක් තියෙනවා කිව්වේ? කාමර දෙකක්. කාමර දෙකක්. ඒ කියන්නේ නිදන කාමර දෙකක්. ඊට අමතරව වොෂ්රූම් එකක් තියෙනවා කිව්වනේ. යන තැනම තියෙන එතකොට වොෂ්රූම් එකනේ. ඔව් වොෂ්රූම්. ඒක හොඳට ඉඩ කඩ හදුවා හදලා තියෙනවා. මේ වගේ වතුර ලයින් ඔක්කොම වැඩ කරනවා නේද දැන්? වැඩ කරනවා. එතකොට මෙතන පොඩි ඕපන් කෑල්ලක් තියෙනවා. මෙතනින් ඔන්න එක නිදන කාමරයක් තියෙනවා. ඒකෙත් හොඳට සිවිලෙම ගහලා ඒ ටික පිළිවෙලට හදලා තියෙන්නේ. ටයිල් කරලා තියෙනවා. ඒකට එතනින් එහා පැත්තේ අනිත් කාමරේ තියෙනවා. ඒක චුට්ටක් එල් සයිඩ් එල් හැඩේට වගේ චුට්ටක් ඇතුළට වෙන්න තියෙන්නේ. මේ තියෙන උඩ බැල්කනි කෑල්ල මෙතෙන්ට මේ වටපිටාව හොඳට පේනවා නේ. මේකෙත් හොඳ ඉඩ කඩක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ලොකු ඉඩ කඩන්නේ. ඔන්න මේ වීඩියෝ අවසානයේදී නැරඹු ඔයාට මේ ඉඩම ගැන පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා මං හිතනවා. මේ හිමිකරු මෙම දෙමහල් නිවස් සහිත ඉඩම ඊටමත් සාධාරණ මුදලකට තමයි විකිණීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් ඉඩමක්ගයක් හොයන කෙනෙක්ට නම් මේ දෙමහල් නිවස් සහිත ඉඩම වටිනා ඉඩමක් කියලයි මට නම් හැඟෙන්නේ. මොකද දිනෙන් දින දියුණුවන මේ වටපිටාව තුළ පවතිනා වූ ඉඩකඩ සීමිත නිසා ඉඩම්වල වටිනාකම නිරන්තරයෙන් වැඩි වෙනවා. ඉතින් දැන්ට වත්කමක් ලෙස මේ ඉඩ මිල්ටගෙන මේ පවතින දෙමහල් නිවස කුලියට ලබා දීමින්ද මෙම ඉඩම් මිල්ට ගන්නා කෙනෙකුට ඉතාමත් හොඳ කුලී ආදායමක්ද මෙමගින් ලබාගෙනම කාලයක් ගත වූවාට පසුව හොඳ මිලකට මෙම ඉඩම අලෙවි කිරීමට හැකියාව පවතිනවා.